ඒ ඉන්ටර්වුඩ් එකත් කටින් කියනවා. සින්දුව කියලා ඉන්ටර්වුඩ් එකත් කියලා ඊට පස්සේ ආපහු වර්ස් එක කියලා ආපහු කෝරස් කියලා ආයෙත් ඉන්ටර්වුඩ් කියලා කොහොම මුළු ගීතේම ඔහු ගායනා කරනවා කියන්නේ මියුසික් පවා ගායනා කරනවා. ඊට පස්සේ දැන් අපි දන්නවනේ වේදිකාවකට ගියාම එතුමා නිකන් ඉන්නේ නටනකොට මහන්සිය වැඩි. දැන් මෙහෙම ගීත 4ක් ගායනා කරනකොට දැන් ඊට පස්සේ මම තමයි ගායනා කරන්න ඉන්නේ. 4ක් ගායනා කරනකොට දැන් මිනිස්සු one more කික ඉල්ලනවා. 5 වෙනි ගීතයත් ගායනා කරා. ආයෙත් one more කියලා කෑ ගහනවා. දැන් තව ගීත දැන් මම එතකොට කල්පනා කරනවා මෙතන ඉඳගෙන දැන් මේසට කොයිතරම් වෙහෙසක් ඇතිද? දැන් මේ වාදන කණ්ඩායම නිකන් ඉන්නවා විතරයි මේ කිසිම මේකලන්ට සපෝට් එකක් දෙන්නේ නැහැ ගායකයාට. එතකොට දැන් 5 වෙනි ගීතයත් ගායනා කරලා 6 වෙනි ගීතය ගායනා කරනකොට කොයිතරම් මහන්සියක් ඇද්ද කියලා මම හිතියේ. ඉඳලා දැන් 6 වෙනි ගීතය ගායනා කරනකොට එතුමා ඒකත් පිළි අරගෙන ගායනා කළා. ඊට පස්සේ මම වේදිකාවට යන්න ඒ ප්‍රජාශාලාව ඇතුලේ ගොඩනැගිල්ල ඇතුළට මෙහෙම ගිහිල්ලා එතනින්ම පොඩි දොරටුවක් තියෙනවා වේදිකාවට නගින්න. ඉතින් මම මෙහෙම ඇවිදගෙන යනකොට MSI ගේ අවසාන ගීතය ගායනා කරලා පල්ලෙහාට බැස්සා. පඩි 3කින් බැස්සා. බැහැලා මෙහෙම මගේ ඉදිරියට එනකොට මට තේරුණා නිකන් පැත්තට මෙහෙම ඇලවිලා යනවා වගේ. ඊට පස්සේ මම එකපාරට ගිහිල්ලා බදාගෙන අල්ලගත්තා. එතනම මේසයක් තිබුණා කීප දෙනෙක් ආවා. ඒ මේසුඩ හාන්සි කරලා මගේ වාහනේ එතනම දොරටුව ළඟ නවත්තලා තිබුණේ. ඊට පස්සේ මං කිව්වා ටක් ගාලා වාහනේට දාන්න කියලා. මේ පිටිපස්සේ සීට් එකට. ඊට පස්සේ මම වාහනේ පිටිපස්සේ සීට් එකේ නිදි කරවලා අරගෙන ගියා හදිසි මහා රෝගශාලාවේ හදිසි අංශයට එක්කගෙන ගියා. එතෙන්ට ගෙනියලා මම තනියම ගියේ. ආරෝග්‍යශාලාවේ එතන ගිහින් කවුරුත් ආවේ නැහැ. මම එහෙම ගිහිල්ලා ස්ට්‍රෙචර් එකක් ගෙනල්ලා දාලා එතනටම වෛද්‍යවරු කීප දෙනෙක් ආවා. ඇවිල්ලා එතනදිම නාඩි අල්ලලා බලලා කිව්වා මෙතුමා ජීවිතේ අතර නෑ දැන් පණ ගිහින් කියලා.